සෙට් එකම තමයි පන්සලට දානෙට කටන පින්කමට පෝයට උලගෙන සමිතියේ අරවා පෙරහැර සංවිධානය කරද්දී තොරන් ගහද්දී පින්කම් කරද්දී අටවිසි පූජා කරද්දී ඔය ඔක්කොගෙම පෙරමුණ ගන්න පන්සලට දුවන පසික්කාඩු ගෑනු ටිකක් ඉන්නවා. හරි. තොපි උදවගෙන ගිහිල්ලා මේ කෙච ගා පන්සලේ අර ටිකයි මේක හාමුදුරුවන්ටත් පිහිළු කරගෙන හාමුදුරුවන්ගෙත් රෙදි ගලවලා හාමුදුරුවන්ටත් ඉන්න නෑ තොපි. පඟර නැට්ටියෝ ටික තොපි ගිහිල්ලා වේසකම් පඩස්තරකම් පන්සලේ කරනවා. ඊට පස්සේ ඕකේ ඉන්න පොඩි එවුන් පොඩි හාමුදුරුවෝ ඉන්නවනම් උන් අනිවාර්යෙන්ම උන් එක්ක තොපි පැටලෙනවා. උන් එක්ක මැසේජ් කරනවා. උන් එක්ක නිදිවදිනවා. පන්සලේ ධර්මශාලාවේ අස්සේ විහාරයේ අස්සේ අරේ මේ හැමනෙනවා තොපි. ළමයින්ට නැටුම් පුරුදු කරන්න ළමයින්ට දහම් පාසලේ පෙරහැරට දවස් වලට අරවා මේවා පුරුදු කරන්න කියලා තොපි පන්සලට ඇවිල්ලා හාමුදුරුවොත් එක්ක හැමනෙනවා. මේ බොරු නෙවෙයි මේව ඇත්ත. මේව ඇත්ත මතක තියාගෙන ඉන්න. තොපි දහම් පාසලේ පොඩි උන් කොල්ලෝ කෙල්ලෝ කියලා වෙනසක් නැහැ තොපි අතවරයට ලක් කරනවා. අතවරයට ලක් වෙලා ඒවා සමාජගත වෙච්ච කාරණා බොහොමයි. නමුත් එහෙම නොවිච්ච තැන් සෑහෙන්න ඔය පද්ධතිය නැතුවේ තියෙනවා. මේ තිත්ත ඇත්ත තොපි පිළිගන්න ඕනි. මේ තිත්ත ඇත්ත උඹලා පිළිගන්න ඕනි. මොකද මේ ටික තොපිට ඇස්පනා අපිට කියලා දෙන්න මේ මහ පොළොව එකෙක් ඉන්න ඕනේ. ඒ හින්දා විශ්වබුද්ධ කියන්නේ තමන්ගේ අතින් බෙල්ල කපාගත්ත මිනිහෙක්. ඒ නිසා මගේ බෙල්ල තව එකෙක්ට කපන්න මං ඉඩ තියලා නැහැ. හරි. ඒ නිසා මට ශාසනය කියන දේ තිත්ත වෙච්ච සෑහෙන්න කාරණා තියෙනවා. තොපි මේ හොඳයි. උඹලා මේ හැදිච්ච වැඩිච්ච තැන ඉඳලා ඒකට කාපු තැන කහපු තැන පහර නොයකෝ කාපු තැන හැලිච්ච එක බත් ඇටයක්වත් මම කියන්නේ සියලු දේ අතුපතු ගාලා දානවා මතක තියාගන්න. හරි. කපනවා දිව මේ වචන වලට ඉහලින් එකෙක් මේ රටේ කතා කරොත් තොපේ දිව කපනවා මතක තියාගන්න. එහෙනම් මේවා ඒ තරම් සාසුද්දෙන් ඇත්ත මේ මිනිස්සු මට කියලා තියෙන දේවල්. ඒ හින්දා මේ ටික කතා කරන්න මේ රටේ මිනිහෙක් නැහැ. රටේ නායකයාත් මේ ටික දැනගන්න ඕනේ.